අයිබෝන් හැමෝටම මම ඔයාලට කියලා දෙන්න යන්නේ බැරල් එකකින් පොල්කටු පුච්චලා අඟුරු කරගන්න විදිය. පොල්කටු අඟුරු කියන්නේ ඉතාම හොඳ අමතර ආදායමක් ගන්න පුළුවන් ක්‍රමයක්. පාවිච්චි කරලා ඉවත දාන මේ පොල්කටු නිකම්ම විකුණනවට වැඩිය අඟුරු කරන එකෙන් අපි හිතනවටත් වඩා ඉහළ ආදායමක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි පොල්කටු පුච්චන්නේ වලක. නමුත් මෙතනදී අපි යොදා ගන්න බැරල් එක. පොල්කටු පුච්චනකොට ලොකු දුමක් එන නිසා අපි හොඳ එලිමහන් තියෙන තැනක් මේ සඳහා යොදා ගන්නවා. ඒ වගේම කොන්ක්‍රීට් මතු පිටක වගේ කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මොකද පොල්කටු අඟුරු බවට පත් වුණාම බැරල් එකෙන් එළියට හලා ගන්න ලේසි. වැදගත්ම දේ තමයි පොල්කටු පිච්චෙන්න නොදී තියාගන්න ඕනේ නිසා වතුර පහසුවෙන් ගන්න පුළුවන් තැනක් මේ සඳහා යොදා ගන්න එක. මම අද පාවිච්චි කරන බැරල් එක තමයි මේ තියෙන්නේ. මම පාවිච්චි කරන බැරල් එකේ අඩියේ මේ විදිහට සිදුරු දෙකක් තියෙන නිසා මම ඊට උඩින් පුංචි තහඩු කෑල්ලක් තියාගන්නවා. අපි බැරල් එකේ අඩියෙන්ම ගින්නර දාලා ඊට උඩින් තමයි පොල්කටු දාන්නේ. ඒකට මම මේ විදිහට පොල්කටුවකට අලු ටිකක් දාලා ඒකට භූමි තෙල් දාගෙන තියෙනවා. මේ විදිහට අපි ඒක යටින්ම තියලා ඒකට ගින්දර පත්තු කරාම අනිත් පොල්කටු වලට පැතිරෙන විදිහට ඒව වටෙන් අහුර ගන්න ඕනි. මොකද ගින්දර එක හා සමානව බැරල් එක පුරා පැතිරුණාම තමයි සමහර පොල්කටු අඩුවෙනුත් වැඩියෙනුත් පිච්චෙන්නේ නැතිව අපිට අවශ්‍ය ගානට අඟුරු ගන්න පුළුවන් වෙන්නේ. යටම පොල්කටු වලට ගින්දර ඇවිලුනාම අපි උඩින් අනිත් පොල්කටු ටික එකතු කරන්න ඕනේ. මම මේ විදිහට එකින් එක එකතු කරන්නේ පොල්කටු වල කෝපි ගොඩක් ඉන්න නිසායි. එහෙම නැත්නම් එකවර අපිට කටු 50ක් 100ක් විතර එකතු කරන්න පුළුවන්. හැබැයි අපි එකවර බැරල් එක පිරෙනකම්ම පොල්කටු එකතු කරන්නේ නැහැ. පියවර විදිහට නැත්නම් තට්ටු විදිහට තමයි එකතු කරන්නේ. වැදගත්ම දේ තමයි ගින්දර උඩට ඇවිලෙන්න දෙන්නේ නැතිව මේ විදිහට දුමෙන්ම කටු අඟුරු වෙන්න දෙන්න ඕනි. මේ විදිහට ටික වෙලාවක් යනකොට ගින්දර උඩට මතුවෙනවා ඔයාලට පේනවා ඇති. ඒ වෙලාවට අපිට කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි වතුර ටිකක් උඩින් ඉහින්න ඕනේ තද ගින්දර නිවෙන ගානට. නැත්තම් මේ වීඩියෝ එකේ තියෙනවා වගේ කෝටුවකින් කටු ඇතුළට තලන්න පුළුවන්. එතකොට අඟුරු වුණ කොටස් කැඩිලා බැරල් එකේ අඩියට එකතු වෙනවා. තව දෙයක් තමයි අපිට ගින්දර නැති වෙනකන් අලුතෙන් පොල්කටු තට්ටුවක් උඩින් එකතු කරගන්න පුළුවන්. මේ ඕනෑම විදිහකට ගින්දර ඇවිලෙන්න දෙන්නේ නැතුව දිගටම උඩින් පොල්කටු එකතු කරගන්න ගමන් අඟුරු කරගන්න පුළුවන්.
පොල් කටුව මෙන්න මේ විදියට සම්පූර්ණයෙන් පිච්චෙන්න දෙන්නේ නැතුව, අලු වෙන්න දෙන්නේ නැතුව රස්නෙන් සහ දුමෙන් අඟුරු විදියට හරව ගන්න පුළුවන්. අවසාන පොල් කටු ටික මේ විදිහට අපි ඇවිලෙන්න දෙනවා අඟුරු වෙනකම්ම. බාගෙට ඉතුරු කරන්නේ නැහැ. එහෙම තිබුණොත් අඟුරු වල ක්වොලිටි එක එහෙම නැත්නම් අඟුරු වල තත්ත්වයට ඒක බලපාන. ඒක අපේ විකුණුම් මිල අඩු වෙන්න හේතු වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි අන්තිම වෙනකම් හොඳින් පුච්ච ගන්න ඕනේ. පොල් කටු ඔක්කොම පිච්චිලා අඟුරු වුණාට පස්සේ අපි මේ විදියට හොඳින් නිවා ගන්න ඕනේ. මේ වෙලාවේ බැරල් එකත් ගිනියම් වෙන්න තරම් රත් වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලොත් මේ විදියට කරනවා නම් ගොඩක් පරිස්සමින් කරන්න. ඊට පස්සේ අපි අඟුරු ටික බිමට හලා ගන්න ඕනේ. බැරල් එක අල්ලන්න බැරි තරම් රත් වෙලා නිසා මම මේ විදිහට උදැල්ලක් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි හිමීට අඟුරු කැඩෙන්නේ නැති වෙන්න මේ විදිහට බැරල් එකෙන් එළියට ගන්න ඕනේ. මේකට අපිට රේඛයක් යොදා ගන්නත් පුළුවන්. ඒ අතරතුරේ අපි අවශ්‍ය විදිහට වතුර දාලා අඟුරු හොඳට නිවා ගන්න ඕනේ. අඟුරු ටික බැරල් එකෙන් එළියට අරන් හොඳට තුනී කරන්න ඕනේ. ඒ වගේම දුම සම්පූර්ණයෙන්ම නැති වෙනකම් වතුර දාන්නත් ඕනේ. නැත්තම් අඟුරු කැබලි අළු වෙනකන් දිගටම පිච්චෙන්න පුළුවන්. පොල් කටු අඟුරු වල මිල තීරණය වෙන ප්‍රධාන සාධක තමයි ජල ප්‍රතිශතයේ බර සහ පිරිසිදු බව. එහෙම නැත්නම් පාරිශුද්ධ බව. මේ විදිහට අපි හොඳින් අඟුරු නිවා ගත්තට පස්සේ අඟුරු හොඳ තත්ත්වයේ තියෙනවද බලන්න අතට අඟුරු කැබැල්ලක් අරන් මේ විදිහට කඩනකොට කුඩු වෙන්නේත් නැතුව නොකැඩී තියෙන්නේත් නැතුව කැබලි කීපයකට කැඩිලා යනවා නම් ඒ අඟුරු හොඳ තත්ත්වයේ තියෙනවා කියන්න පුළුවන්.
මේ තියෙන්නේ මම දවසක් පුරාවට හොඳින් ජලය ඉවත් වෙනකම් වේරගත්ත පොල් කටු අඟුරු. සාමාන්‍යයෙන් අපිට වැඩි මිල ලැබෙන්නේ තෙතමන ප්‍රතිශතය 10-12 අතර තියෙන ඒවා. තෙතමන ප්‍රතිශතය වැඩි වෙන්න මිල අඩු වෙනවා. ඒ නිසා අපි નિયમિત ප්‍රමාණයට වේල ගන්න ඕනේ. අනවශ්‍ය විදිහට වියලන එක අඟුරු වල බර අඩු වෙන්නත් හේතු වෙනවා නේද කියන එක අපි මතක තියාගන්න ඕනේ. දැන් මේ අඟුරු වෙළඳපොළට අරන් යන්න සූදානම්. සාමාන්‍ය මේවා ප්‍රවාහනය කරන්න යොදාගන්නේ දැල් කවර. නමුත් පොහොර බෑග් යොදා ගන්නත් පුළුවන්. පොල් කටු අඟුරු වලට වෙළඳපොළ දෙකක් තියෙනවා. තොග වෙළඳපොළ සහ සිල්ලර වෙළඳපොළ. සිල්ලර වෙළඳපොළේදී කුඩා ප්‍රමාණ වලින් උනත් අපට විකුණන්න පුළුවන්. මේකෙදි අපේ මුළු බරෙන් කිලෝ එකක් තෙතබර විදිහට අඩු කරලා තමයි අපට මුදල් ලැබෙන්නේ. සිල්ලර වෙළඳපොළේදී වෙන කිසිවක් පරීක්ෂා කරන්නේ නැහැ. ඒ නමුත් අපිට ලැබෙන මිල නම් ටිකක් අඩුයි. තොග වෙළඳපොළට අඩුම කිලෝ 2000ක්වත් අඟුරු අරගෙන යන්න අවශ්‍ය වෙනවා. හැම තැනකම මේ තොග විදිහට අඟුරු අපෙන් මිලදී ගන්න තැන නැහැ. ඒකෙදී අපි අරන් යන අඟුරු වලින් බෑග් දෙකක්වත් සාම්පල් විදිහට අරගෙන ඒ වගේ තෙතමන ප්‍රතිශතය, බර, අඟුරු කැබැල්ලක සාමාන්‍ය ප්‍රමාණය සහ අපද්‍රව්‍ය කියන දේවල් බලලා අපිට මිලක් ලැබෙනවා. සාමාන්‍යයෙන් සිල්ලර මිල සහ තොග මිල අතර වෙනස රුපියල් 20 ඉඳන් 100 දක්වා වෙන්නත් පුළුවන්. පොල් කටු අඟුරු කිලෝ එකක් හදන්න තනි පොල් කටු 10-15 අතර ප්‍රමාණයක් යනවා. මම මේ වීඩියෝ එක කරන වෙලාවේ පොල් කටු ජෝඩුවක් එහෙම නැත්නම් ගෙඩි එක මිල රුපියල් 5ක් විතර වෙනවා. පොල් කටු විදිහට විකුණුවොත් අපිට ලැබෙන්නේ රුපියල් 35-40 ප්‍රමාණයක්. නමුත් අපි මේ පොල් කටු ප්‍රමාණයම අඟුරු කරලා විකුණුවොත් මේ වෙලාවේ කිලෝ එකක සිල්ලර මිල රුපියල් 80-90ක් විතර වෙනවා. තොග මිල මීටත් වඩා තව වැඩි. ඉතින් ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් අපි පොල් කටු විදිහට විකුණනට වඩා පොල් කටු අඟුරු කරලා විකුණන එකෙන් අපිට කොච්චර ලාභයක් ගන්න පුළුවන්ද කියලා. මේ බැරල් ක්‍රමයේ තියෙන ප්‍රධාන වාසිය තමයි කුඩා ඉඩක් තියෙන තැනකුණත් කරන්න පුළුවන්. මොකද වලවල් කැපීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපද්‍රව්‍ය මිශ්‍ර වීමක් වෙන්නෙම නැහැ. ඒ නිසා මේ බැරල් ක්‍රමයේ වාසි ගොඩක් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් ගෙදර එකතු වෙන පොල් කටු ටික නිකම්ම විකුණන්නේ නැතුව මේ විදිහට අඟුරු කරලා විකුණලා අමතර ආදායමක් ලබා ගන්න.